එක පාන රේසක් ස්ටාර්ට් කරන්න ඉන්නවා වගේ. Hello guys, ඒ පොඩි බලපන්. Hello guys, welcome back to my YouTube channel. I am Rose Boda. ඉතින් අද අපි යන්න දන්නේ බයික් එකක් ගෙන. රද්ද ඇවිල්ලා අපේ 8 වෙනි vlog එක. ඉතින් මේ ඉන්න අපේ ලක්ෂාන්, මාත් ලක්ෂාන් මු අකුරැස්සේ මං ගාල්ලේ. ඉතින් ලොකේෂන් පොඩ්ඩක් චේන්ජ් කරා. මේ දැන් අපි ඇවිත් ඉන්නේ ගාල්ලේ ස්ටේෂන් එකට. මේ අපි දැන් යන්න දන්නේ කළුතරට. ඉතින් අපි යනවදී සෙට් වෙමු. ඉතින් ටිකට් එක අරගෙන විනාඩි 10ක් 15ක් වගේ යනකොට කෝච්චිය ප්ලැට්ෆෝම් එකට ආවා. හරි හරි මේ හිටගෙන තමයි යන්න වෙන්නේ කමන්නේ. ඉතින් එහෙම කිව්වට අපිට වාඩි වෙලා යන්න සීට් එකක් නම් හම්බ වුණා. ඉතින් මගදී කන්න බයිට් එකකුත් ගත්තා. ඉතින් ගාල්ලෙන් කෝච්චිය පිටත් වෙද්දි වෙලාව 10:55 විතර ඇති. කළුතරින් බහිද්දි 12 මාර වගේ වෙලා තිබුණා. ඉතින් අපි කළුතරින් බෑලා පික්මී එකක් දාගෙන බයික් එක තියනවා කියව ලොකේෂන් එකට ගියා. ඉතින් බයික් එක වටේ වටයද්දයක් කැරකිලා හොඳට බලලා බයික් එකේ ටෙස්ට් රයිඩ් එකක් දාන්න මම පිටත් වුණා. ඊට පස්සේ අපි කරේ බයික් එකේ ඩොකියුමන්ට් චෙක් කරා චැසි නම්බර් එන්ජින් නම්බර් ඒ දේවල් හරිද ඒ වගේම ට්‍රාන්ස්ෆර් පේපර්ස් හරියට තියනවාද කියලා. ඊට පස්සේ ඉතින් අපි ගානක් කතා කරගෙන සල්ලිත් දීලා ඩීල් එක ක්ලෝස් කරා. ඉතින් එතන වැඩ ටිකක් ඉවර කරාට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. එතනින් පිටත් වෙද්දි වෙලාව හවස 3:20 විතර ඇති. අපිට එන්න තිබුණේ අපි දැන් මේ ඉන්නේ කළුතරනේ. කළුතර පයාගල හරියේ. ඉතින් පයාගල ඉඳලා කෙලින්ම බීච් රෝඩ් එක දිගේ ගාල්ල පැත්තට ඇවිල්ලා ගාල්ලෙන් අකුරැස්ස පාරේ තමයි අපිට එන්න තිබුණේ. ඉතින් මම කරපු වැඩේ Google Map එක දැම්මට පස්සේ මට හම්බුණා ගාල්ල ටවුන් එකට එන්නේ නැතුව මගින් හරවලා යන්න අතුරු පාර. ඉතින් ඒ අතුරු පාරට දාගෙන අපි දෙන්න ට්‍රැෆික් එකක් නැතුව චිල් එකේ හිමින් සැරේ ගෙදර ආවා. ඉතින් ගෙදර එද්දි වෙලාව රෑ 4 විතර ඇති. කොහොම හරි මම ලක්ෂාන්වත් ගෙදර පිටත් කළා. එදා දවස ඒ විදිහට තමයි ඉවරුනේ. The next day. ඉතින් ඔක තමයි අද වීඩියෝ එක. මම අද අරන් ආවේ අපේ අලුත් බයික් එක ගේන්න ගිය vlog එක. ඉතින් මේ බයික් එක වල දන්නේ නැති Demac Skyline GT 225 බයික් එක. ඉතින් මේ බයික් එකට කලින් DTM 150 එකට කරා වගේම මොඩිෆිකේෂන් vlog series එකක් ඉස්සරහට එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ වලින් හම්බෙමු. See you. Goodbye.